ගතින් පිටරට ජීවත් වෙන ගොඩක් අය මේ වෙලාවේ හිතින් ජීවත් වෙන්නේ ලංකාවේ. තප්පරෙන් තප්පරේ සෝෂල් මීඩියා එක රිෆ්‍රෙෂ් කරනවා, ස්ක්‍රෝල් කරලා බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. සමහර අයට ලංකාවේ තමන්ගේම කියන අයට කතා කරගන්න බැරුව පැය ගානක් බලන් ඉන්නවා. ඒ අතරේ සෝෂල් මීඩියා එකේ චරිත කියලා හිතන් හිටපු සමහර චරිතවලට වඩා අය අවතැකුණු මිනිස්සුන්ගෙන් මාර දේවල් ටිකක් කරනවා. ඉතින් වචනකින් හරි මේ වෙලාවේ කෙනෙක්ට උදව් වෙන්න තමන්ට පුළුවන් විදියට. මොකද මේ වෙලාවේ සමහර විට ඔයා ෂෙයා කරන එක පෝස්ට් එකකින් තව කෙනෙක්ගේ ජීවිතයක්